ඒක කියන්න බෑ මම. දරුවෙක් අම්මා කෙනෙක් විදිහට දරුවෙක් හදපු කෙනෙක් විතරයි මේ වේදනාව දන්නේ. නමුත් දරුවා ගැන හිතලා මම දරුවා අතෑරියේ නැහැ. මට පුළුවන් වෙලාවට මම දරුවා බලන්න යනවා. එයාගේ අනාගතය සාර්ථක කරන්න මට පුළුවන් දෙයක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. එයාගේ අනාගතය වෙනුවෙන් මල්ලි මං ඒ දේ කරේ. එයාගේ අනාගතය ලස්සන කරලා දවසේ ගියා මං හොයාගෙන ඒ කියලා මේ දුක විඳගෙන මං ඉන්නවා. ඒ වයස පොඩි ළමයිට කිසිමට හරියට දුක හිතෙනවා. මතක් වෙනවා අරනන්තයි. කරන්න දෙයක් නැහැ. ඒ තාදාගෙන ඉන්නවා වෙන කරන්න දෙයක් නැහැ. එයාගේ අප්පච්චි වගේ මල්ලි. අප්පච්චිට ගොඩක් ආදරේ මං අහලා තියෙනවා කෑල්ලම ගොඩක් අප්පච්චිට ආදරේ කියලා. ඒක මං එයාගෙන් දැක්කා. එයා ගොඩක් ආදරේ එයාගේ අප්පච්චිට. එයාගේ අප්පච්චිත් එයාට ගොඩක් ආදරේ. ඒ දෙන්න වෙන් කරන්නත් බැරි හන්දා. මගේ ආදරෙත් මට පුළුවන් විදිහට එයාට දීලා. එයාගේ ජීවිතය හදාගන්න මං ඉඩ ඇරියා. දුකයි මල්ලි දරා ගන්න බෑ. ගොඩක් තනි වුණ වෙලාවට ඒ වේදනාව මට ගොඩක් දැනෙනවා. කරන්න දෙයක් නැති කමට හිත හදාගෙන ඉන්නවා.